190 වන වීඩියෝවෙන් මම සාකච්ඡා කරන්නේ මිට පෙර කරපු මාතෘකාවක නැවත පුනරීක්ෂණය කිරීමක් එහෙම නැත්නම් රිවයිස් කිරීමක්. මම ඔයගොල්ලෝ මතක ඇතිද දැන් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා මම කරා මාතෘකාවක් මේ should have would have and could have කියලා. should have would have could have කියලා. ගොඩක් කට්ටිය මේ පිළිබඳව අහලා ඒවලා තියෙනවා කතා කරලා කියනවා නැවත පුංචි මතක් කිරීමක් කරන්න වෙන් වශයෙන් අරගෙන කියලා. මට හිතුණා මේ කෙටි වෙලාවක් මේ දවස්වල මම කරපුවා නැවත ආවර්ජනය කිරීමක් කරන්න. මට ඊළඟට යන්න තියෙන්නේ ඇඩ්වර්බ්ස් කියන මාතෘකාවයි කරන්න තියෙන්නේ. තෙක් මම පුංචි හිතුණා නිකන් කරපුවා නැවත පොඩි මතක් කිරීමක් කරලා එතෙන් යන්න කියලා. ඉතින් මේකේ තියෙන්නේ මේ should have කියලා කියන්නේ මොකද්ද? would have could have කියන්නේ. මම would have and could have වලට මම මේක යන්නේ මම කෙලින්ම යන්නේ should have කියන එකේ තේරුම පමණයි. මේ should have කියන එකේ මූලික අර්ථය ප්‍රධානම අර්ථය වෙන මොකුත් හිතන්න එපා. වෙන කිසිම අර්ථයක් නැහැ. තියෙන එකම අර්ථයක් යමක් කිරීම නිසා හෝ නොකිරීම නිසා පසුතැවීමක් වෙනවා. එහෙම නැත්නම් කනගාටුවටපත් වෙනවා කියන එක. කරලා හරි නොකර හරි ඒ කිරීම ගැන හෝ නොකිරීම ගැන අතීතය කරන්න තිබුණා නැත්නම් නොකරන්න තිබුණයි කියලා පසුතැවෙනකොට පසුතැවීම සඳහා අපි පාවිච්චි කරන්නේ මේකක්. යම් කිසි අපි ජීවිතයේ තියෙන්නේ අපි යම් දේවල් කරලා තියෙනවා ඒවා ගැන අද පසුතැවෙනවා. කරන්න තිබුණා එහෙම නැත්නම් නොකර ඉඳීමෙන් අද අපි පසුතැවෙන අවස්ථා තියෙනවා. පසුතැවෙනවට කියන්නේ අපි repent කිරීම. එහෙම නැත්නම් දුක් වෙනවට කියන්නේ regret කියලා. මේ දෙක තමයි වෙන්නේ. repenting එහෙම නැත්නම් regretting. නැත්නම් පසුතැවෙනවා එහෙම නැත්නම් repent වීමක් වෙනවා. මට තියන්න කරන්න තිබුණා. අපි සමහර අවස්ථාවල නම් කියන්නේ අපි හැම වෙලේම පසුතැවෙනකොට දැන් කියන්නේ මට ඒ දේ නොකර ඉන්න තිබුණා අපරාධේ මං කරේ. ඒ කියන්නේ දැන් හැම වෙලේම කරලා පසුතැවෙනවා. මේක කියවෙන්නේ මොකුත් ඉඩ තිබුණා නම් කරන්න තිබුණා එහෙම නැත්නම් මට හැකියාව තිබුණා මං ඒත් කළා එහෙම නෙවෙයි කෙලින්ම වෙන්නේ කිරීම ගැන නොකිරීම ගැන පසුතැවීම. එහා කිසිම දෙයක් නැහැ වෙන මොන අර්ථයක්වත් නැහැ should have. එකක් මතක තියාගන්න ඕනේ මේ should have අපි මෙහෙම කඩලා කතා කරාට should have අපි කතා කරනකොට මතක තියාගන්න ඕන ළමයි අපි මේකේ මූලික වශයෙන් දැන් should have අපි කතා කරනකොට දැන් මෙහෙමනේ තියෙන්නේ මේ should have මේ පයින්නේ should have මේ කෙටි කරන්න පුළුවන් වුණා මේ should have කියන එක මෙන්න මෙහෙම දාන්න පුළුවන්. එතකොට අපි මේක ශබ්ද කරන්නේ should have. මේක සමහර කට්ටිය මේක දන්නේ should have කියන should have දැන් foreigners ලා දැන් native speakers ලා should have අපි දැන් කතා කරනකොට තාම නම් අපි ගෙවල් වල should have කියලා කියන්නේ. that's should have දැන් මේකේ negative form එක ඇවිල්ලා දැන් should have නේ shouldn't එතකොට shouldn't have එක ශබ්ද කරන්නේ හරිනම් මේමනේ shouldn't have මේක ශබ්ද කරනකොට කෙටි කළා shouldn't have එහෙනව නේද shouldn't have මේව ගත්තද shouldn't have I shouldn't have done that. I shouldn't have gone there. I shouldn't have spoken to her. That I shouldn't have bought that. I shouldn't have කියලා කියන්න පුළුවන් වැරදි නැහැ. නමුත් වේගවත්ව කතා කරනකොට I should have. මම වාක්‍ය කීපයක් පමණක් ඔබට දීලා තියෙනවා. බලමු මේ අවස්ථාව මොනවද කියලා මේ I should have gone to see my mother. I should have gone to see my mother. මේ verb 3 එකේ දෙන්නේ. හොඳේ. මට තිබුණා මගේ අම්මාව බලන්න යන්න. ඒකේ මොකක් හරි අකරතැබ්බයක් කියලා අම්මට. අම්මා සනීපිලා අපරාධිෂි. අපි දුවන අම්මා ඉන්න වෙන කොහේ හරි දුරක කියලා මම මේ අම්ම ගැන හැමදාම මේ මාතෘකාවලදී පාවිච්චි කරනවා. එතකොට මගේ අම්මාව නැහැ.
ඉතින් අපි හැමදේම දුක් වෙනවනේ ඉතින් අම්මලා තාත්තලා ගැන එහෙම නේද? මං අපි දුවා අම්මා ඉන්නේ නුවර කියලා අම්මා නුවර ගිහිල්ලා අම්මව බලන්න නැතුව මං එනකොට මගට ආපුවම මට හිතෙනවා නිකන් අපරාධය. මට අම්මව බලන්න යන්න තිබුණා. I should have gone to see my mother. අම්මා කෝල් එකක් දාලා දැන් කියන පුතේ මට ගොඩක් අමාරුයි එන්නයි කියලා. එතකොට මං කොළඹ. හිත දැන් දෙනවා පොඩි මේක නොකර ඉන්න තිබුණා කියලා. I should have gone to see my mother. I should have gone to see my mother. I should have gone to see my mother. එකතු කරලා කියමු I should have gone to see my mother. I should have taken her to hospital. I should have taken her to hospital. මට තිබුණා ඒව රෝහල්ට අරයි යන්න. අංකලේ නෑ. අද පසුතැවෙනවා. I should have taken her to hospital. ඇයි නම් කිව්වා මම පුතේ මට අමාරුයි මාව ඉස්පිතාලේ අරගෙන කෑ ගහන්න නැතු ඉන්න එම්මේ. මං හෙට උදේ හෙට උදේ වෙනකොට ඔක්කොම ඉවරයි. පසුතැවෙනවා ඊට පස්සේ. I should have taken her to hospital. මට තිබුණා ඒව රෝහල්ට අරයි යන්න. මේක would have වෙනවා එහෙම වුණා නම් කියලා එහෙම අදහසක්. මමුත් පසු කියනවා. අද පසුතැවෙන ඒවා. I shouldn't have done that. I shouldn't have done that. I shouldn't have done that. මං ඒක නොකර ඉන්න තිබුණා අපරාධය. ඒක කිරීමෙන් උනේ ලොකු පසුතැවීමක්. we should have helped them. අපිට තිබුණ ඒගොල්ලන්ට උදව් කරන්න අපරාධේ. අර ඒගොල්ලෝ හැකියාව අපි දැන් අපි සමහරවිට දැන් පසුතැවෙනවා. පසුතැවීමකදී should have තමයි. would have වෙනම අර්ථයක් ඉන්නේ. මේකට ආසන්න අර්ථයක් තමයි. නමුත් ඊට වඩා වෙනස්. මේකම කියවෙනවා. නමුත් වෙන අර්ථයක් එන්නේ. I should have helped them. We should have helped them. අපිට තිබුණා උට උදව් කරන්න. අපි ගණන් ගත්තේ නැහැ. පව් වැඩේ. We should have come yesterday. අපි දා කියන්නේ අපරාධය අද ආවේ. අපිට ඊයේ එන්න තිබුණා. දැන් මන්නක අද යා නැහැ. අද ඊයේ නොයාම පිළිබඳව පසුතැවෙනවා. We should have come yesterday. මේ come කිව්වේ come came තුන්වෙනි රූපය ආපහු come. We should have come yesterday. Past participle කියලා Google එකේ ගහලා ලයිස්තුවක් කරන් පොතේ කටපාඩම් කරගන්න. I shouldn't have told it. I shouldn't have told it. I shouldn't have told it. මට ඒක නොකිය ඉන්න තිබුණා. මේ told වල කෙටි කරනකොට told it කියලා කිව්වහම ඒව ඇති. told it කියලා හිමින් එහෙම ඕනේ නැහැ. වේගවත්ව කතා කරන ක්‍රමයට පසු මම කරන්නේ ඒ වගේව තමයි දැන්ට ව්‍යාකරණ යන්නේ. ඊට පස්සේ කොහොම ප්‍රැක්ටිකල් විතරයි කරන්නේ මම වීඩියෝස් එක. I shouldn't have told it. Told it. I shouldn't have told it. I shouldn't have told it. I shouldn't have told it. මට ඒක නොකිය ඉන්න තිබුණා. I should have invited her. I should have invited her. I should have invited her. Invited her. මට තිබුණා ඒට ආරාධනා කරන්න. මට තරහයි. ඔක්කොටම ආරාධනා කළා මම ඒට ආරාධනා කරනවා. අද පසුතැවෙන අයට ආරාධනා නොකිරීම පිළිබඳව. ඊළඟ බලන්න you should have listened to me. You should have listened to me. දුවේකට පුතේකට දැන් කියන්නේ හොඳ වැඩේ. මමට අහුම්කන් දුන්න. ඔබට තිබුණා මට අහුම්කන් දෙන්න. You should have listened to me. ඔයාට තිබුණා මට දැන් අහුම්කන් දෙන්න. ඔයාට තිබුණා මට අහුම්කන් දෙන්න. නමුත් ඔයා මට අහුම්කන් දුන්නේ නැහැ. I shouldn't have asked that question. I shouldn't have asked that question. මට මේ ප්‍රශ්නය නොසා ඉන්න තිබුණා. I shouldn't have asked that question. මට මේ ප්‍රශ්නය නොසා ඉන්න තිබුණා. මං ඇහුවා දැන් මං ඒක නිසා යා පසුතැවීමකට ලක් වුණා. උත්තර දී ගන්න බැරි වුණා. අපරාධේ මං ඇහුවේ. පසුතැවෙනවා. She shouldn't have gone to bed earlier. She should have gone to bed earlier. ඇයි තිබුණා කලින් ඇඳට යන්න නිදා ගන්න යන්න. දැන් මම තාම නිදියා උදේම නැගිටින්න ඕනේ. නමුත් රෑ වෙලා අරින්නට ගියේ. පසුතැවෙනවා දැන්. නිදා ගන්න තිබුණා කියලා. We should have packed our bags last night. We should have. ඔන්න දැන් උදේ පාන්දර කොහරි ගමනක් යන්න තියෙනවා. උදේ පාන්දර නැගිටලා අපි දුඹාන පැක් කරන අනුන් එහෙම එයාපෝට් එකට එහෙම යන්නේ. මොන දේ වෙලා ඊයේ තිබුණා අපිට මේවා පැක් කරගන්න. බෑග් ටික ලෑස්ති කරගන්න. We should have packed our bags last night. Yeah. I should have taken the 7:30 bus. I should have taken the 7:30 bus. මට තිබුණා 7:30 බස් එක ගන්න. බලන්නකෝ මම ඒක ගත්තේ නැහැ. ඉතින් ළඟා වෙනකොට රෑ වෙලා දැන් බස් නෑ. ඉතින් එළි වෙනකල් ඉන්නවා. I should have taken the 7:30 bus. ගොඩක් ලියන්න.
මට කතා කරලා ඔය කතා කරනවා වගේ කියන්න. පුළුවන් තරම් මගේ දුරකථන අංකය 077 958 71 97. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝවෙන් හමු වන්නට ඉඩ තියලා මම සමුගන්නවා. Goodbye children. Bye.